Hello everyone, welcome to our key lifestyle. ඔයත් female solo travel කෙනෙක්ද? එමත් නැත්නම් ඔයාගේ ඊළඟ tour එක plan කරන ගමන්ද ඉන්නේ? එහෙනම් මේ වීඩියෝ එක මතක් කරලා skip නොකර අන්තිම වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ කොහොමද මම මගේ මලේසියා tour එක plan කරගත්තේ කියලා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඕගොල්ලන්ටත් පුළුවන් හැම ඩීටේල් එකක්ම මලේසියා tour එක ගැන දැනගෙන ඕගොල්ලන්ගේ මලේසියා tour එක තනියම plan කරගන්න. cost එක කොහොමද, visit කරපු තැන්, ඒ වගේම accommodation, tickets, මේ හැම දෙයක් ගැනම විස්තර මේ වීඩියෝ එකේ include වෙලා තියෙනවා. එහෙමනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට හැම විස්තරයක්ම මේ වීඩියෝ එක ගැන ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයත් මගේ මේ channel එකට තාම අලුත් නම් දැන්ම වීඩියෝ එක subscribe කරන්න, මගේ social media follow කරලා මේ වීඩියෝ එකට එකතු වෙන්න. මුලින් අපි බලමු මලේසියාවේ country එකක් විදිහට travel කරන්න important වෙන්නේ කියලා. මලේසියා කියලා කියන්නේ South East Asian country එකක්. මේ country එක ගොඩක්ම ලේසි, ඒ වගේම ගොඩක් affordable, ඒ වගේම solo travelers ලට පහසුවෙන් travel කරන්න පුළුවන් country එකක්. මේ country එකේ ඉන්න මිනිස්සු හරිම friendly. ඒ වගේම රටේ හැමතැනම English කතා කරනවා. ඒ වගේම public transport හැමතැනම තියෙනවා. ඒ ගොඩක්ම access කරන්න ලේසි. ඒ වගේම affordable කෑම, රසවත් කෑම හැමතැනම තියෙනවා. shopping malls තියෙනවා හැමතැනම, budget shopping, ඒ වගේම luxury shopping හැමතැනම තියෙනවා. beautiful beaches තියෙනවා. එක cultural diversity එකක් තියෙනවා. හොඳ cultural diversity එකක් තියෙනවා. හොඳ history එකක් තියෙනවා. ඒ වගේම tropical weather එකක් තියෙනවා. ඒක නිසා අවුරුද්දේ හැම කාලෙකම වගේ මේ country එකට travel කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක්ම suitable වෙන්නේ country එකට travel කරන්න මාර්ච් ඉඳලා ඔක්තෝබර් වෙනකම්. මුලින් අපි බලමු visa requirement එක. ශ්‍රී ලංකන් passport holders ලට visa ගන්න ඕනේ. මේක e-visa එකක් විදිහට ගන්න පුළුවන්. සාමාන්‍ය දැනට රුපියල් 15000ක් විතර මුදලක් වැය වෙනවා. ඊළඟට flights. flights සාමාන්‍යයෙන් මාසයකට දෙකකට විතර කලින් book කරගන්නවා නම් ගොඩාක් හොඳ flights book කරගන්න පුළුවන් ගොඩාක් අඩු මිලකට. සාමාන්‍යයෙන් flights operate වෙනවා Air Asia, Malaysian Airlines, Sri Lankan Airlines, Singapore Airlines, Batik Air, Scoot වගේ airlines operate වෙනවා. ලංකාවේ නම් Scoot operate වෙන්නේ නැහැ. Batik Air operate වෙනවත් හරි අඩුයි. අනිත් airlines ගොඩක් operate වෙනවා. Air Asia තමයි ගොඩක්ම recommended airline එක. ඒ වගේම එයාපෝට් එකේදී ඔයා ලංකාවේ යනවා නම් මුලින්ම කොලාලම්පූර් වලට ගිහිල්ලා එතනින් ඩොමස්ටික් ෆ්ලයිට් එකක් අරගෙන ලංකාවේ යන්න තමයි ගොඩක්ම රෙකමන්ඩඩ්. ඒක තමයි travel කරන්න තියෙන හොඳම විදිය ලංකාවේ වලට. මුලින්ම කොලාලම්පූර් වලට යන එක. ඊළඟට ගොඩක් දෙනෙක් මිස් කරන තවත් ඉම්පෝටන්ට් දෙයක් තමයි මේ travel insurance කියන එක. ඒ කියන්නේ හදිස්සි අසනීපයකදී, ඒ වගේම baggage loss එකකදී වගේ මේ travel insurance එක ගොඩාක් important වෙනවා. ඒක නිසා හැම වෙලේම policy එකේදී medical emergencies, lost baggages, flight delays වගේ දේවල් කව වෙනවද කියලා බලන්න. ඊළඟට තමයි currency. මලේසියාවල පාවිච්චි කරන්නේ ringgit, Malaysian ringgit. currency හැම වෙලේම අතේ තියාගන්න. ඒ වගේම credit cards active කරගෙන යන්න. එයාපෝට් එකේදී පාවිච්චි කරනට වඩා එළියෙන් ගන්න එක ගොඩක් හොඳ rates ගන්න පුළුවන්. ඊළඟ important දේ තමයි accommodation. accommodation වලදී හැම වෙලේම online book කරන්න booking.com, agoda වගේ sites වලින් book කරන්න පුළුවන්. ඒ වගේම නිතරම recommended places වල ඉන්න ඕනේ accommodation වලදී. සාමාන්‍යයෙන් කොලාලම්පූර් වලදී නම් Bukit Bintang, KLCC, Towers, Kittu, ඒ වගේම Chinatown තමයි recommended places. ලංකාවේ වල නම් Pantai, Chenan තමයි recommended places වෙන්නේ. ඒ වගේම හැම වෙලේම හොඳ reviews තියෙන places select කරගන්න ඕනේ. 24-hour reception එකක් තියෙන, strong security එකක් තියෙන places select කරගන්න ඕනේ, විශේෂයෙන් solo female travelers ලා. ඒ වගේම public transport වලට access තියෙන places select කරගන්න ඕනේ.
ට්‍රාන්ස්පෝර්ට් ගැන කතා කරද්දී මලේසියාවල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඉතාම හොඳ සේවාවක් තියෙනවා. ඒ වගේම අපිට යූස් කරන්න පුළුවන් LRT, MRT, මොනෝරේල්, පබ්ලික් බසස්, එයාපෝට් එක්ස්ප්‍රෙස් ට්‍රේන්, ඒ වගේම කැබ් යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ Grab කියන ටැක්සි සර්විස් එක යූස් කරන්න. ඒක ඉතාමත්ම ලාභදායී. මලේසියාවල අනිවාර්යෙන් විසිට් කරන්න ඕන ප්ලේසස් ගත්තොත් එහෙම මේ පෙට්‍රෝනා ටවර්ස් තමයි ගොඩක්ම තියෙන. ඊට අමතරව බටු කේව්ස්, ඒ වගේම සිටි 2 එකේදීත් ගොඩක් ප්ලේසස් බලා ගන්න පුළුවන්. ඒ වගේම සන්වේ ලගූන්, ජෙන්ටින් හයිලන්ඩ්ස්, ඒ වගේම ලංකාවිවල මැන්ග්‍රෝව් ට්‍රී අයිලන්ඩ් ටුවර් එක, ඒ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. මේ පිළිබඳව මේ එක තැන් පිළිබඳව කරපු vlogs මම වෙනම මගේ channel එකේ තියෙනවා. ඒවල links මම පහළ description box එකේ දානවා. ඔයගලන්ට ඒ links වලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒ තැන් වල මම කරපු detail videos. ඒ වගේම Chinese temples උත් ගොඩක් තියෙනවා මේ මලේසියාවල. ඒ වලටත් visit කරන්න පුළුවන් මේ Malaysian tour එකේදී. ඊළඟ වැදගත්ම දේ තමයි ෆුඩ්, කෑම ජාති. මලේසියාව වල තියෙන විශේෂම දෙයක්. මොකද ඒගොල්ලන්ටම ආවේනික වූ විවිධ කෑම ජාති මලේසියාවල තියෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල්ස්. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ් තියෙන එක ප්‍රදේශ වෙනම තියෙනවා හැම කෝණ එකකම වගේ මලේසියාවල, ස්පෙෂලි මේ කේල් ටවුන් එකේදී. ඉතින් රෑ වෙද්දී හැම තැනකම එක විදිහේ ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. ඒවා කන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් මලේසියාව වලට යනවා නම්. ඒගොල්ලන්ගේ ඔතෙන්ටික් ඔතෙන්ටික් ස්ට්‍රීට් ෆුඩ් වර්ගයක් තමයි මේ තමයි සතේ. පළවෙනි එක සතේ. මේ විදිහට ස්ටික්ස් වල එන මස් වර්ග ජාතියක්. ඒ වගේම මේ වගේ රොටි ජාතියක් තියෙනවා. මස් පුරවලා එන මාතබක් කියලා කියන්නේ. වගේම නාසිලෙමක් කියලා ස්පෙෂල් රයිස් එකක් තියෙනවා. ඒ වගේම ලක්සක් කියලා සුප් එකක්, මේක ස්පෙෂල් කෑම ජාතියක්. ඒ වගේම ඩෙසර්ට්, ස්පෙෂල් ඩෙසර්ට් එකක් එනවා, සෙන්ඩෝ. මේක ඒගොල්ලන්ගේ ස්පෙෂල් ඩෙසර්ට් එකක්. ඉතින් මේ වගේ සීෆ් කෑම ජාති කන්න අමතක කරන්න එපා ඒගොල්ලන්ගේ ස්ට්‍රීට් ෆුඩ් වල. මලේසියා කියන්නේ සාමාන්‍යයෙන් සේෆ් කන්ට්‍රි එකක්. නමුත් සෝලෝ ෆීමේල් ට්‍රැවලර් කෙනෙක් නම් මෙන්න මේ ටිප්ස් ටික හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි රෑ වෙලා isolated places වල තනියම යන්න එපා. ඒක පළවෙනි ටිප් එක. දෙවෙනි ටිප් එක තමයි Grab කියන ටැක්සි ඇප් එක දාගන්න ෆෝන් එකට. අර unlicensed taxis use කරනකොට ඒක ගොඩක්ම වාසි, ඒ වගේම safe. අනිත් එක තමයි හැම වෙලෙම Tamanගේ වචනා දේවල් පරිස්සමෙන් තියාගන්න හොටෙල් එකේ තියලා ඉන්න ඒ වගේ lockers තියෙන නිසා. ඒ වගේම පන්සල් වලට යද්දී respectfully අඳින්න religious sites වලට යද්දී. ඒක වතුර වැඩිපුර තියාගන්න, වතුර හැම වෙලෙම බොටල් එකක් පාවිච්චි කරන්න. ඒක බජට් ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. රියුසබල් බොටල් එකක් තියාගන්න එක. ඒ වගේම තමන්ගේ ට්‍රිප් එකේ අයිටරරි එක හැම වෙලෙම ෆැමිලි මෙම්බර් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම පෝටබල් චාර්ජ් එකක් හැම වෙලෙම ළඟ තියාගන්න. ෆෝන් එක හදිසි අවස්ථාවකදී චාර්ජ් කරගන්න. ඒ වගේම එමර්ජන්සි කන්ටැක්ට් නම්බර්ස් තියාගන්න ළඟ, හොටෙල් වල කන්ටැක්ට් නම්බර්ස් ළඟ තියාගන්න. ඒ වගේම හැම වෙලෙම තමන්ගේ ගට් ෆීලිං එක විශ්වාස කරලි වෙලා වැඩ කරන්න. ඔයා බජට් එක ගැන සැලකිලිමත් වෙනවා නම් මෙන්න මේ low budget travel tips ටික අනුගමනය කරන්න. පළවෙනි එක තමයි හැම වෙලෙම reusable water bottle එකක් පාවිච්චි කරන්න. එතකොට bottle එක fill කරගන්න පුළුවන්. අනිත් එක තමයි public transport use කරන්න. හැම වෙලෙම transport cost එක minimize කරන්න. flights කලින් book කරගන්න. එතකොට flights වලට හදිස්සියේ යන cost එක අඩු කරගන්න පුළුවන්. හැම වෙලෙම MRT, LRT stations වලට ළඟ තැන් hotels book කරගද්දි book කරගන්න. ඒ වගේම local food පාවිච්චි කරන්න, ෆුඩ් ස්ට්‍රීට්ස් වලින්, ෆුඩ් කැෆේස් වලින්, ඉන්ටර්නැෂනල් රෙස්ටොරන්ට්ස් වලට යන්නට වඩා. ඒ වගේම ෆ්‍රී ඇට්‍රැක්ෂන්ස් වලට යන්න හැම වෙලේම ඒව වල ගොඩක් දේවල් බලන්න තියෙනවා. ඒ වගේම හැම වෙලේම පොඩි බෑග් එකක්, බෑක්පැක් එකක් හරි, පොඩි සූට් කේස් එකක් හරි, ලගේජ් එකක් හරි පාවිච්චි කරන්න. එතකොට බෑගේජ් ෆීස් අවොයිඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මනි එක්ස්චේන්ජ් කරද්දී එයාපෝට් එකකින් එක්ස්චේන්ජ් කරනවට වඩා outside තියෙන money currency exchange counters වලින් exchange කරගන්න, හොඳ rate එකකට exchange කරගන්න පුළුවන්.
ඉතින් මගේ ට්‍රිප් එක මම ගියේ 5 night 6 days ට්‍රිප් එකක්. ඒකට මම ගියේ cost එක 270,000 වගේ ගාණක් ගියේ. මොකද මම මේක හරියට plan කරගත්ත හින්දා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයගලන්ගේ ට්‍රිප් එක මැලේසියන් ට්‍රිප් එක හරියට plan කරගන්න. එතකොට ලක්ෂ 3කට වඩා අඩුවෙන් ඔයගලන්ට මැලේසියන් ට්‍රිප් එකක් හොඳ ට්‍රිප් එකක් යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් මේ වීඩියෝ එකට කැමති නම් comment කරන්න, like කරන්න, share කරන්න, මගේ social media follow කරන්න, මගේ channel එක subscribe කරන්න. ආයෙත් හම්බෙමු තවත් වීඩියෝ එකකින්.